හරි ඉතින් අද තවත් එක අලුත් එපිසෝඩ් එකකට ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද අපි රජාවට බඩ යවන මිෂන් එකක් තමයි අද තියෙන්නේ. කලින් මිෂන් එක බැලුවේ නැත්නම් ගිහිල්ලා ඒ මිෂන් එකත් බලලා ඒක ලයික් කරලා subscribe කරලා මේ පැත්තට එකතු වෙන්න ඉතින්. අද අපි next මිෂන් එක play කරන්න යමු. හැබැයි අද නම් තියෙන රජාට බඩ යවන වැඩක්. බඩ යවන්න කලින් අපිට බඩ යන්න තියෙන පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා. ඒ වැඩ ටිකට මම යන්නේ ලී ටිකක් හොයන්න. හරිද? මම මේකේ තියෙන টয়ලට් වලට ලී ගහලා টয়ලට් ටික සීල් කරන්න ඕන. රජාගේ ප්‍රයිවට් টয়ලට් එකයි මේ මේන් টয়ලට් එකයි දෙකම සීල් කරන්න වෙනවා. මොකද මේක අපි කවන්නේ රජාට විතර නෙමෙයි සෙබළුන්ටත් එක්ක. අපි ඉතින් මේ ගේම් එකේ පුරාටම තියෙන රජාට ප්‍රෑන්ක් දෙන්න විතරයි. ගේම්මට ප්ලේ කරමු. ओके මෙතන බැල් ගන්නදී අවුලක් නෑ අපි මේ පැත්තෙන් යන්න. හැබැයි ඉතින් මම මේක ලයික් කරන්න දුන්නොත් මේ ගේම් එක නතර කරලා වෙන හොරර් ගේම් එකක් හරි නැත්නම් නෝමල් මේ ක්ලාසිකල් ගේම් එකක් හරි ප්ලේ කරනවා. මේ ලාස්ට් එපි එකේ හිතාගන්න මේක ලයික් කරන්න දුන්නොත් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ හරියට නෑ වගේ හැබැයි මේ හරිය බහන්ඩයක් තියෙන්න ඕනේ මගේ කුප්පිය නේ වගේ කුප්පිය අඩෝ කුප්පිය මිසින් කියනවා. කුප්පිය මිසින් වෙලා නම් බෑ හැබැයි අඩෝ පයින්ද බෑ දැන් බැටරි බැස්සා. රජානන් දැන් කොහේ හරි ඉන්නවා ඇති කැරක් ගියේ. රජා කොහේ හිටියද දැන් ඉතින් අපිට කරන්න දෙන්නේ. මොකද දුවා ගන්න බෑනේ දැන්. දුවා ගන්න බැරි හින්දා පොඩ්ඩක් අවුල. අංගං රජා කපුටා ඉන්නවා. කපුට දැක්කේ මෙතනින් යද්දි. නෑ දැක්කේ නෑ. උඩින් නම් චෙක් පාරක් දාපම පල්ලෙහා මොනවද තියෙන්නේ කියලා. ඒ පැත්තේ නම් මොනවද නෑ. අනේ මිටිය තියෙන. අර තියෙන මිටිය. අර කුළු ගෙඩිය මම හිතුවේ මිටියද අම්මට නෑ මිටිය නෙමෙයි. ඈතට දැක්කේ මිටිය කියනවා කොයි. අනේ මේ තියෙන ලී ටික. දැන් අන ටික ගයි මේ ටික මිටියකුයි දෙකක් නෝනේ. අන ටික හොයපල්ලා. මේ තමයි රජාට බොන ඩ්‍රින්ක් එකට දාන වස. මේ කෝප්පේ තමයි තියෙන්නේ. වස කෝප්පෙට කලින් අපිට පොඩි වැඩක් තියෙනවා. ලැට් ටික සීල් කරන් ඉන්න. වඩු මඩුව කොහෙද තියෙන්නේ මම මතක නෑ. අරකට වඩු මඩුව. මතක විදියට ඒක තමයි වඩු මඩුව. වඩු මඩුවේ ඇති සමහරට මිටිය. මේ පැත්තේ පොඩ්ඩක් චෙක් පාරක් දාලා යන්න. අඩුම ගන්න එන ටික වාරි තියෙන්නේ. අඩු වෙන ටිකවත් නෑ කියපන්. ආශලාඩම් යෝගි ඒ ගන්න කවුද වෙන්නේ අපිට. අඩු මිටිය තියන්නේක්වත් නෑ. වැඩක් නෑ. ආවකත් පාඩුයි. බේරිලා ආපෙකත් පාඩුයි ඒක නම් හැබැයි. රජාගේ භාණ්ඩාගාරය පෙන්වන්නද? වෙන්න බලපන් යකෝ රජාගේ භාණ්ඩාගාරය. භාණ්ඩාගාරය කියවට එච්චර මඟුලක් නෑ ඒකේ. සාමාන්‍යයෙන් ටිකක් තියෙන්න ඕනේ නේද ඔය ටෙඩිය. ලොක්කගේ කෑදරකම හැටියෙන් නම් ඉතින් මේ ටෙඩිය තියෙන්න ඕනේ. මොකද ඉතින් බදු එහෙම ගහන්න නැතිනේ. අහස උසද? නිදි අයියා නිදිය ගන්න හිමීට අපි මේ යන්නම් පොඩ්ඩක්. එන ටික තමයි බම් මිසින් අඩේ. මිටිය හොයාගත්තා. හරිද බං? මිටිය පේනවද හොඳට? එන ටික තමයි පොඩ්ඩක් මේ. ඒ බැටරි බැස්සා. අඩෝ රජා දුවා ගන්නත් බෑ දෙන්නම් ඈ. දුවන්නත් බැරි වෙලා යමුනේ රජාව. ඉවරයි මේ පාරන.
පල්ලෙහාත් එකෙක් හිටියා ඌත් ඇවිස්සෙයිද දන්නේ ඌ අනොක් වට්ටමුද දැල්ල වැටේද දෙනේ උඩට නෑ කියපන් ඌට උගලට හරියට වැටුන්නේ නෑ කකුල මම ආයිනේ නියු දාලා තියන්නේ නැමිලා යාරුත් උතනින් නැමිලා නෑ හැබැයි මොකද ඉතින් අපි යන පාර ඌ දැක්ක නිසා ගැම්මටම හැබැයි මේ අපිට හම්බුන්නේ තාම මේ අන ටිකයි මේ මිටියයි අය ටික හම්බුන්නේ මිටිය හම්බුන්නේ තව කෑම ටිකකට දාන්න ඕනේ බඩු ටිකක් තියෙන ඒ ටික හම්බුන්නේ තාම ලී කෑල් ටික විතරයි හම්බුනේ බඩු බේම ඩයල් එක දෙන කීප බඩු මොකද්ද මේ උනේ පොඩ්ඩෙන් ඉවරයි දොර සේරු වුණා කියන්නේ අර අතන නෙප් එක දාන්න දෙන එක තමයි මට කරදර කරන්න දැන් ඉතින් ඇතුළට ලැඳාලා බේ මොක මෙතනක් තියෙන ඩයල් එක මේක දාන්න රජායි ඩ්‍රින්ක් එක කොහෙද තියෙන්නේ මතකද මතක නැහැ කියනවා කොහෙද ඉන්නේ මතක නැහැ ආනේ මෙහෙනේ හරි රජාගේ ඩ්‍රින්ක් එක රෙඩි තව වැඩ ටිකක් තියෙනවා ටිකක් කරමු ඩ්‍රින්ක් එක රෙඩි වුණ පළියට අනිත් ඒවා ඔක්කොම ඉවරයි නෑනේ මේක මොකද්ද ඔය හැමතැනම බලහල්ලා එන ටික කොහේ හරි තියෙන්න උඩ තියෙනවා හැබැයි ඉතින් එන ටික කොහෙ තිබ්බත් ඉතින් අපිට හොයාගන්න එක පොඩ්ඩක් අමාරුයි මොකද ඉතින් අපි දන්නේ නැහැ නේද මේ කුප්පියත් බලහල්ලා ඔය අතරේ නැත්තම් ඉතින් අය කුප්පිය හොයන්න අය වෙනම වටයක් ගහන්න වෙනවා මේ අර ප්ලේස් එක මේක තියෙනවා මිටියනේ එන ටික හරි තියන්කෝ එන ටික හරි තිබ්බනම් මේක වාසියකට කරුණා පොඩ්ඩක් මේ මිටිය තියෙනවා එන ටික තමයි නැත්තේ වේ එන ටික මේ කොහේ හරි තියනවාද අද එන ටික තමයි ඕනේ මෑ බලන්න බැරි වුණේ කොහෙද පොඩ්ඩක් මතක් කරහම් බලන්න. ඉතින් බැලුවේ නැත්තේ කොහෙද? ඒ මට නම් මතක නෑ. හරිද මම බැලුවේ නැත්තේ කොහෙද කියලා. බලපන් නිකන් දැන් ගහන්න බැරිද කියලා. ආඩු වෙන ඕනේ කියලා ඔයකනේ මේ සීන් කොන්නේ. එන්න තෝ ගැහුවා නේද මං හිතුවේ එනත් ඕනි කියලා මමන්නේ එහෙනම් එන නැතුව ගහන්න පුළුවන් අපි කිව්ව ටික හොයාගමු එහෙනම් ගැම්මල අපිට මේ ගොම්බෙට්ට උතුනේ දැන් ගොම්බෙට්ට ගන්න වේද වජාගේ සූප් එකට දාන්න දැන් තමයි හොඳම හරිය රජාගේ කාමරේ මැසිකලේ සීල් කරන්න තියෙන්නේ දැන් අතනින්ද කොයි බා රජා කාමරේ ඉන්නන්නේ මෙතන ඉන්නේ මොන මතක විදිහට මෙතන ඔව් මෙතන දැන් රජාගේ ටොමිලට් එක සීල් කරගන්නයි තියෙන්නේ අර මං යන ටික හොයනවා බලපන් මොනේද ඒකෙත් හැටි හොඳ වෙලාවට මම බැලුවේ නිකන් ඇවිල්ලා කට්ටුවක් දාලා පුළුවන්ද නැද්ද කියලා A king such as myself must attend to his throat and imbibe only the purest of beverages. I can endure it no more. Api dia.